හයි කොහොමද ඔයාලට අපේ YouTube channel එක මේ වෙද්දී subscribersලා 2000 පහු කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට මීට දවස් 4කට වගේ කලින් Q&A වීඩියෝ එකක් ගේනවා කියලා දැම්මනේ. අද ඉතින් මගේ පළවෙනි Q&A වීඩියෝ එක තමයි මේ ඔයාලා බලන්නේ. හරි මගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහලා තිබුණේ ප්‍රශ්න කිහිපයක්. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයාලා හැමෝම අහලා තිබුණ ප්‍රශ්න ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි. මොකද මගේ channel එකේ දැනට එකතු වෙලා ඉන්නේ ගොඩක් දුරට A level O level කරන නංගිල මල්ලිලානේ. ඉතින් ඔයාලා අහලා තියෙන ප්‍රශ්න ඔයාලට වගේම ඒ කමෙන්ට් මේ වීඩියෝ එක දකින තව කෙනෙක්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන ඒවා. ඉතින් ඒ නිසා මට හරිම සතුටුයි ඔයාලා ගොඩක් වැදගත් ප්‍රශ්න ටිකක් අහලා තිබුණා. මම මුලින්ම පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ෆ්ලපි කියලා නමකින් තමයි තියෙන්නේ. අවා ෆ්ලපි වගේ නමක්. මම හරියටම ප්‍රොනවුන්ස් කරාද දන්නේ. එයා ප්‍රශ්න තුනක් දාලා තියෙනවා. මේ ප්‍රශ්න තුනෙන් පළවෙනි ප්‍රශ්නය අහන්නේ අක්කේ සබ්ජෙක්ට් තුනම ඉසඩිස්කෝ එක වැඩි ඒව ගත්තොත් ඒක හાર્ඩ් වැඩිද කියලා අහලා තියෙනවා. මෙහෙමයි ලෙවල් වලදී අපිට පුළුවන් සමනිස ඩිස්කෝ එක වැඩි කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මොනවා හරි සබ්ජෙක්ට් එකක් කරාට ඒ සබ්ජෙක්ට් එකේ A පාසස් ගන්න ප්‍රමාණය අඩුයි. ඉතින් එහෙම සබ්ජෙක්ට් වල ඒකක් ගත්ත කියලා කියන්නේ හොඳ ඉස ඩිස්කෝ එකක් නිර්මාණය වෙනවනේ. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ සබ්ජෙක්ට් එකක් අමාරුයි. මම දන්න තරමින් ඉංග්‍රීසි ඊට පස්සේ ෆ්‍රෙන්ච් ඒ වගේ සබ්ජෙක්ට් වල ඉස ඩිස්කෝ එක වැඩි වෙන්න හේතුව තමයි ගොඩක් දුරට ඒකක් ගන්න ප්‍රමාණය අඩු නිසා. ඒ නිසා දැන් ඔයා ඒ වගේ අමාරු සබ්ජෙක්ට් තුනක් තෝරගත්තොත් ඔයාට ඒ සබ්ජෙක්ට් තුන ගැන ඉන්ටරෙස්ට් එකක් තියෙනවා නම් ඔයාට ඒ පාස් එකක් ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඔයා එහෙම සබ්ජෙක්ට් තුනක් ගොඩක්ම බැලෑරුම් සබ්ජෙක්ට් තුනක් තෝරගන්න එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් නංගී මල්ලි ඔයාලගේ ඒ පාස් එකක් ගද්දි ඉස ඩිස්කෝ එක වැඩි වෙනවා වගේම ඔයා හිතන්නේ C එකක් B එකක් ගත්ත කියලා. එහෙම වෙද්දි ඔයාගේ ඉසඩ් එක ටිකක් අඩුවීම B එකක් නෙමෙයි C එකක් S එකක් ගත්තොත් ඔයාගේ ඉසඩ් එක ටිකක් ඉසඩ් එක කියන්නේ රෑන්ක් එක ටිකක් අඩු වෙනවනේ. ඔයා ගොඩක් දක්ෂ ළමෙක් නම් ඔයාගේ කැමැත්තලු ඔයාට හොඳටම පුළුවන් සබ්ජෙක්ට් එක තෝරගන්න බලන්න. හිමුණොත් ඔයාට හොඳ රෑන්ක් එකකට යන්න පුළුවන්. ඒ නිසා ඔයා ආස කරන ඔයාට උපරිමයෙන්ම කරන්න පුළුවන් කියලා හිතන සබ්ජෙක්ට් තුන තෝරගෙන ඒ තුන උපරිමයෙන්ම කරන්න. හිමුණොත් ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඊට පස්සේ එයාම ආයි මගෙන් දෙවෙනියට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අපි LLB කළාට පස්සේ ලෝ කොලේජ් එක්සෑම් එක ලියන්න ඕන නේ. සමහර අය ඒක ප්‍රයිවට්ත් ලියනවා. එතකොට LLB එක කරලා ලෝ එන්ට්‍රම් එක ලියන එකේ තියෙන බෙනිෆිට්ස් මොනවද? මේ ප්‍රශ්නේ ගොඩක් වැදගත් සහ මමත් මේ ගැන දැනගත්තේ ලෝ ෆැකල්ටි එකට ආවට පස්සේ. මෙහෙමයි නංගී මල්ලි ඔයාලා අහලා ඇති ලෝ කෙනෙක් වෙන්න ක්‍රම ගොඩාක් තියෙනවා කියලා. ඒ අතරින් මම දන්න හොඳම ක්‍රමය තමයි ලෝ ෆැකල්ටි එකට ඇවිල්ලා අවුරුදු 4ක් ඉගෙනගෙන LLB ඩිග්‍රිය අරගෙන ඊට පස්සේ අපිට ලෝ කොලේජ් එකේ එක්සෑම් ලියන්න තියෙනවා. ඒ එක්සෑම් එකට ෆේස් කරලා අපිට පුළුවන් ආයෙත් මාස කිහිපයක් ලෝ කෙනෙක් ළඟ ප්‍රැක්ටිස් කළා. ඒ අතරේ අපි ලෝ කොලේජ් උත් යන්න ඕනේ පොඩි කාල සීමාවක්. ඊට පස්සේ අපිට ලෝ කෙනෙක් විදියට දියුරුම් දෙන්න පුළුවන්. මේ තමයි LLB ඩිග්‍රිය ඔයා කොළඹ කැම්පස් එකේ හරි එහෙම නැත්නම් පේරාදෙනිය හරි ජෆ්නා හරි ගන්නව නම් කරන්න තියෙන ක්‍රමවේදය. නමුත් ඔයාලා අහලා ඇති ඕන තරම් ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් ලියනවා කියලා කොට දෙනෙක් ලියනවෙනි සහ ඒ විදියටත් ලෝ කෙනෙක් වෙන්න පුළුවන්. මේකේ හරිම ක්‍රමවේදේ කොට දෙනෙක් දන්නේ නැහැ. දැන් අපි ප්‍රයිවට් එහෙම නැත්නම් LLB ඩිග්‍රියක් කරන්නේ නැතුව පිටින් ගිහින් ලෝ එන්ට්‍රන්ස් ලියනවනේ. එක්සෑම් එක ගොඩක් අමාරුයි කියලා තමයි කියන්නේ. එහෙම ලියද්දී ඔයා ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක පාස් වෙලා ලෝ කොලේජ් එකට ඇතුළත් වුණාට පස්සේ ඔයා අවුරුදු 3ක කාලයක් මම දන්න තරමින් අවුරුදු 3ක කාලයක් ඒකේ අධ්‍යයනය කටයුතු කරන්න ඕන සහ එක්සෑම් වලට මුහුණ දෙන්න ඕන. නමුත් LLB ඩිග්‍රිය කරාට පස්සේ ඔයාට ඩිග්‍රී එකකුත් ලැබෙනවා. ඊට අමතරව ඔයාට ලෝ කොලේජ් එකේ ලියන්න ඕන ෆයිනල් එක්සෑම් එක විතරයි. අටර්නි එක්සෑම් එක විතරයි ලියන්න ඕන. නමුත් ලෝ කොලේජ් එකට ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියපු අය ලෝ කොලේජ් එකේ අවුරුදු 3ක තියෙන එක්සෑම් ටික ලියන්න ඕන සහ යාලට ඩිග්‍රියක් ලැබෙන්නේ නැහැ.
ඒ නිසා මට අනුව නම් LLB ඩිග්‍රියක් කරන එකේ තියෙන ලොකුම වැදගත්කම තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඩිග්‍රියක් ලැබෙනවා. ඊට අමතරව අපිට ලෝ කොලෙජ් එකේ සහ ගොඩක් දුරට පිළිගැනීමක් තියෙනවා ලොකු. සහ ලෝ කොලෙජ් එකේත් අපිට ෆයිනල් එක්සෑම් එක විතරයිනේ කරන්න තියෙන්නේ. ඒ නිසා මං හිතනවා ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක LLB ඩිග්‍රී එක කළා අර විදියට ඇටර්නි එක්සෑම් ලියන එක ගොඩක්ම හොඳයි කියලා. ඊට පස්සේ ආයෙත් එයාමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ලෝයර් කෙනෙක් වෙන එක ලංකාවේ ගොඩක් කම්පිටිටිව්ද කියලා අහලා තියෙනවා. මෙහෙම ඕනම ජොබ් එකක තරඟකාරීත්වයක් කියන දෙයක් තියෙනවා. මොකද ඉහළට යන්න එක්සෑම් තියෙනවා. ඒත් එක්ක තරඟකාරීත්වයක් තියෙනවා. ලෝයර් කියලා කියන්නේ ඒ විදියට කියන්නේ සාමාන්‍ය ජොබ් එකකට වඩා සෑහෙන තරඟකාරීත්වයක් තියෙන ජොබ් ෆීල්ඩ් එකක්. ඒ නිසා අපිට තරගයක් නැහැ කියන්න බෑ. සෑහෙන ලොකු තරගයක් තියෙනවා. ඒ තරගය ඇතුලේදී අපේ ස්කිල්ස් ඊට පස්සේ ඒජ් එක මේ හැමදේම එකතු වුණාට පස්සේ අපිට කාලයක් යද්දී අපේ ස්ථාවරත්වය අපිට හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඕනම ජොබ් එකක තරංකාරීත්වය කියලා තියෙනවා. නමුත් අපිට මේක කරන්න බෑ කියලා පැත්තකට දාන්න බෑනේ. ඒ නිසා අපිට මේ දේවල් ටික හදාගෙන සහ මේකේ එක්ස්පීරියන්ස් එක සෑහෙන වැදගත් කියලා මම හිතනවා. ඒ දේවල් අනුව අපිට ටික කාලයක් යද්දී අපේම කියලා අපිට ස්ටේබල් වීමේ හැකියාවක් තියෙනවා කියලා මම හිතනවා. මට ඔයාට දෙන්න තියෙන ඒ ප්‍රශ්නෙට දෙන්න තියෙන ලේසිම උත්තරේ තමයි ඔව් තරංගකාරීත්වයක් තියෙනවා. නමුත් අපිට තරංගකාරීත්වයක් තිබුණේ කියලා ඒ කියන්නේ ජොබ් එක ගොඩක් වටිනවනේ වැලියු එක තියාගෙන අපිට ගමනක් යන්න පුළුවන්. ඒ සහ අපිට ලෝයර් කෙනෙක් වෙන එකම විතරක් නෙවෙයි LLB ඩිග්‍රිය කරලා වෙන ඕන තරම් ජොබ්ස් තියෙනවා. මම ඔයාලට තව මට මතකයි ප්‍රශ්නකේ ගැන අහලා තිබුණා. මම ඒකෙදි ඔයාලට ඒ ගැන විස්තර කරන්නම්. ඊට පස්සේ මේක අහලා තියෙන්නේ ගිත්මි රත්නායක. එයා අහලා තියෙනවා අක්කේ ලෝ ෆැකල්ටි එකේ තියෙන ඩිපාර්ට්මන්ට් මොනවද? මොන ඉයර් එකෙන්ද ඩිපාර්ට්මන්ට් වලට වෙන් කරන්න කියලා. කොළඹ ලෝ ෆැකල්ටි එකේ ඩිපාර්ට්මන්ට් තුනක් තියෙනවා. ඩිපාර්ට්මන්ට් ඔෆ් කමර්ෂල් ලෝ, ඩිපාර්ට්මන්ට් ඔෆ් ප්‍රයිවට් ඇන්ඩ් comparative law සහ Department of Public and International Law. මෙන්න මේ ඩිපාර්ට්මන්ට් තුන යටතේ තමයි තියෙන්නේ. සහ එයා අහලා තියෙනවා මොන ඉයර් එකෙන්ද ඩිපාර්ට්මන්ට් වලට වෙන් කරන්න කියලා. අපිට බැච් එකේ ඉන්නේ ළමයි 300 ගාණක් වගේ. ඒ 300 ගාණට පොදුවේ සබ්ජෙක්ට් තියෙන ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් එකේ. ඊට පස්සේ අපිට තර්ඩ් ඉයර් එකේදී අපිට සබ්ජෙක්ට් තෝරගන්න පුළුවන්. ඒත් සාමාන්‍ය විදියටම අපි හැමෝටම කරන්න තියෙන සබ්ජෙක්ට් තියෙනවා. ඊට අමතරව ඉලෙක්ටිව් සබ්ජෙක්ට් අපිට එකක් තෝරගන්න පුළුවන්. ඒකෙදි කම්පිටිෂන් ලෝ තියෙනවා. ඊට අමතරව ඉන්වෙස්ට්මන්ට් තියෙනවා. ඒ වගේ සබ්ජෙක්ට් කිහිපයක් තියෙනවා. ඒකෙන් එක සබ්ජෙක්ට් එකක් අපිට තෝරගන්න පුළුවන්. ඒ විදියට තමයි එහෙම නැතුව ඩිපාර්ට්මන්ට් වලට වෙනම බෙදලා අර අපි හැමෝම ඉගෙන ගන්නවා ඒ සබ්ජෙක්ට් අදාළ සබ්ජෙක්ට්. ඉලෙක්ටිව් සබ්ජෙක්ට් තමයි අපිට තර්ඩ් ඉයර් එකේදී තෝරගන්න තියෙන්නේ. ප්‍රශ්නෙට ඔයාලට මං කිව්වා ආන්සර් එක පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට පස්සේ මේ හංසි නවෝදය අහලා තියෙනවා මාස 3ක් ඇතුළත ටර්ම් ටෙස්ට් පේපර්ස් පාස් පේපර්ස් අවුරුදු 10ක කරලා ඒ 3ක් ගන්න පුළුවන් වේද සී මට්ටමේ ඉන්න කෙනෙකුට? අනිවාර්යයෙන්ම පුළුවන්. මේකෙදි පුළුවන් කියලා කියන්නේ මේ විදියට පාස් පේපර් කරොත් සහ ඔයාට තියරිස් ටික දැන් C එකක් ගත්ත කියන්නේ ඔයාලට පොඩි තැන්වල තියරි කොටස් වල ගැටලු ඇතිනේ. ඒ තියරි තිබුණ ප්‍රශ්න ටික ඔයා හරියට निराකරණය කරගෙන පාස් පේපර් ඒ විදියට කරොත් මාස 3 හරියට ඔයා වැඩ කරොත් ඔයාට ඒ 3කට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න බැහැ කියලා දෙයක් නැහැ. මහන්සි වුණොත් උත්සාහ වුණොත් හරියට නිවැරදි ප්ලෑන් එකකට අනුව වැඩ කරොත් ඒ 3කට යන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්නේ තමයි නිපුණි දිනෙත්මා. එයා අහලා තියෙනවා ජෝග්‍රෆි වල MCQ ඔක්කොම හරියට කරන්නේ කොහොමද අක්කේ? පිටින් එහෙමත් අහනවනේ කියලා. ජෝග්‍රෆි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් අපි දන්නවා පොඩ්ඩක් පිටින් එහෙමත් අහනවා කියන්නේ සිතියම් මාක් කරද්දිත් පොඩ්ඩක් එහෙම අහනවා. ඊට පස්සේ MCQ වලත් ගොඩක් දුරට සාමාන්‍ය දැනීම වගේ අපිට අහනවනේ. ඒක නිසා ජෝග්‍රෆි වල මටත් මං හිතන්නේ මගේ MCQ වල දෙකක් වගේ වැරදි තිබ්බා. මේ පුළුවන් තරම් අර සබ්ජෙක්ට් එකේ තියෙන දේවල් ඔළුවට දාගෙන පිටින් අහනවා කියලා කියන්නේ ගොඩක් දුරට සබ්ජෙක්ට් එකේ තියෙන දේවල් අපි දන්නෙත් නෑ. ඒ දේවල් අප්ඩේට් වෙලා. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
එහෙම නාම අර සාමාන්‍යයෙන් මානුෂ භූගෝල විද්‍යාව ගැන නම් අපි ලොකු අප්ඩේට් එකක ඉන්න ඕනේ. එහෙම වෙද්දී අපිට පුළුවන් මේ ලකුණු ටික එකතු කරගන්න. ඒ නිසා භූගෝල විද්‍යාව පාඩම් කරද්දී පුළුවන් තරම් MCQ කරන්න බලන්න. MCQ කරද්දී ඔයා විවරණය කරන එක ගැන මම පොඩි වීඩියෝ එකක් කරලා ඇති. ඒ වීඩියෝ එක බලන්න. MCQ කරද්දී විවරණය කරන්න මට මේ පාඩමේ මේ දේවල් හම්බුනේ කොතනද කියලා. එහෙම වෙද්දී අපිට පේපර් එකක් කරද්දී අපි අද කරපු ප්‍රශ්නේ විවරණය කරද්දී හම්බුන පොයින්ට් එකක් තව MCQ එකකින් අපිට හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් MCQ කරන්න සහ තියරි ඔයාගේ තියෙන පොඩි මේ අමාරු තැන් ඒ දේවල් ක්ලියර් කරගන්න. එහෙම වුණොත් MCQ වල උපරිමයකට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් MCQ එකක් දෙකක් කරදුනාට ඒක කමක් නැහැ. නමුත් MCQ ලොකු ගාණක් අඩු කරගන්න බලන්න එපා. අපිට ලකුණු එකතු කරගන්න තියෙන හොඳම තැන තමයි MCQ කියලා කියන්නේ. ඊට පස්සේ ෂෙනුෂී අහලා තියෙනවා කොහොමද අක්කා පාඩම් මතක තියාගන්නේ කියලා. පාඩම් මතක තියාගන්න කරා මෙහෙමයි. ඉතින් දැනුත් අපිට එක්සෑම් දිනවනේ කැම්පස් එකේ. ඒකෙදි ඉතින් පාඩම් අර ඒ දැන් නම් ගොඩක් දුරට එක්සෑම් කාලය ආවට පස්සේ තමයි පාඩම් කරන්න. ගොඩක් දුරට නෙමෙයි, ඇත්තටම එහෙම තමයි වෙන්නේ. නමුත් මේ A level කාලේ නම් A level කාලේ හිටපු මම සහ දැන් ඉන්න මම හාත්පසීම වෙනස්. මම ඒ කාලේ ගොඩක් එක්සෑම් එකක් එන්න ඕනේ. මම කොහොමවත් පාඩම් කරා. ඒ කාලේ නම් මම පාඩම් කරා කියලා කියන්නේ මට ටයිම් එකක් තිබුණා. රැට පාඩම් කරන්න බෑ. මට රැට නිදිමත හැදෙනවා. ඒ නිසා මම පුළුවන් තරම් රැට පේපර්ස් කරේ. මට පාඩම් කරන්න පුළුවන් කියලා මම පාඩම් කරද්දි මට හිතෙන ටයිම් එක මම සම්පූර්ණ පාඩම් කරන්න යොදාගත්තා. ඒකෙදි පොඩි බ්‍රේක් ගත්තා. සහ මම සෑහෙන්න දෙයක් පාඩම් කරාට පස්සේ ඒක ගොඩ කාලයක් යන කලින් ඒ දේ ආයෙ පාඩම් කරා. සහ ඒ දේ ආයෙ මතක් කරන්න ගත්තා. ෂෝට් නෝට් සමහර සබ්ජෙක්ට් වලට හදාගත්තා. ඒ ෂෝට් නෝට් එහෙම හදාද්දි මම අර පාඩම් කරපු දේවල් මතකෙන් ඒ දේවල් ආයෙ ලියන්න ගන්නෙ. ඒ කියන්නේ මතකෙන් ලියනවා මම මේ දේවල් පාඩම් කරේ කියලා. ඒ විදියට තමයි කරේ. ගොඩක් දුරට මම පාඩම් මතක තියාගන්න කරපු දේ තමයි පාඩම් කරාට පස්සේ එකකින් ඇවිල්ලා තියෙන ප්‍රශ්න කරා. එහෙම ප්‍රශ්න කරද්දී අර අපිට හැමදේම 100%ක් නැතත් අපිට ප්‍රශ්නයකට ඕන දේ මතක තියාගන්න පුළුවන්. නිසා එහෙම තමයි මම පාඩම් නම් මතක තියාගත්තේ.